ආයුබෝවන් යාළුවනේ අද අපි බලන්න යන්නේ 2026 මැයි මාසය සඳහා ලග්න 12ටම හිමිවන පලාපල ගැනයි. මේ මාසයේ ඔයාගේ රැකියාව, මුදල්, ආදර ජීවිතය, සෞඛ්‍ය, ව්‍යාපාරික කටයුතු කොහොමද යන්නේ කියලා අද සවිස්තරාත්මකව බලමු. වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඔයාගේ ලග්නය කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් බලමු මැයි මාසය ඔයාට කොහොමද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ට මැයි මාසය උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන මාසයක්. ඔබ කලින් ආරම්භ කරපු වැඩවලින් මේ මාසයේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රැකියා කරන අයට උසස් නිලධාරීන්ගේ අවධානය සහ ප්‍රශංසා ලැබෙන්න ඉඩ තියෙනවා. මුදල් පැත්තෙන් බැලුවොත් මේෂ ලග්න හිමියන්ගේ ආදායම වැඩි වෙන්න පුළුවන්. නමුත් අධික වියදම් පාලනය කරගන්න. ඒ වගේම ආදර ජීවිතයේ පැරණි ගැටලු විසඳී සම්බන්ධතා හොඳ අතට හැරෙන්න පුළුවන්. සෞඛ්‍ය, හිස රදය සහ මානසික තැහෙට්ටුව ගැන අවධානයෙන් ඉන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට මේ මාසයේ ඉවසීමෙන් කටයුතු කරන්න ඕන මාසයක්. රැකියාවේදී ටිකක් කාර්යබහුල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබට වැඩි වගකීම් පැවරෙන්න ඉඩ තියෙනවා. ව්‍යාපාරිකයන්ට නව ආයෝජන වලට ඉක්මන් තීරණ ගන්න එපා. මුදල් වියදම් වැඩිවීමක් පේනවා. ආදර ජීවිතය සහකරු සමග අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ට මැයි මාසය වාසනාවන්ත මාසයක්. ඔබගේ කතාබහ සහ දක්ෂතාවය නිසා අලුත් අවස්ථා ලැබෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධයෙන් ගත්තොත් නව රැකියා අවස්ථා හා උසස් වීම් ලැබෙනවා. මුදල් පැත්තෙන් බැලුවොත් අමතර ආදායම් මාර්ගයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ආදරය නව ආදර සම්බන්ධතාවයක් ආරම්භ වීමට ඉඩ තියෙනවා. කටක ලග්නය. කටක ලග්න හිමියන්ට මේ මාසය පරිස්සමින් තීරණ ගන්න ඕන මාසයක්. රැකියාවේදී වෙනස්කම් සහ අභියෝග ඇති වෙන්න පුළුවන්. මුදල් පැත්තෙන් ගත්තොත් ණය ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඒ වගේම පෞල් ජීවිතය පවුලේ අයගේ සහයෝගය ලැබෙනවා. සෞඛ්‍ය ගැන බැලුවොත් නිදා ගැනීම සහ විවේකය වැදගත්. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ට මේ මාසය ජයග්‍රහණ සහ වාසනාව ගෙනෙන මාසයක්. ඔයාගේ සැලසුම් සාර්ථක වෙනවා. ඉතින් සිංහ ලග්නයේ හිමියන්ගේ රැකියාව පැත්තෙන් බැලුවොත් ප්‍රධාන තීරණ ගැනීමට හොඳ කාලයක්. මුදල් පැත්තෙන් ලාභ සහ ආදායම් වැඩිවීමක් තියෙනවා. ආදරයේදී ප්‍රීතිමත් කාලයක්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට මේ මාසය සැලසුම් සහ සංවිධානය වැදගත් මාසයක්. ඔබට වැඩ බහුල වෙන්න පුළුවන්. නමුත් ඔබගේ කැපවීම නිසා හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මුදල් අතින් මධ්‍යම තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් ආහාර රටාව ගැන අවධානයෙන් ඉන්න. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ට මේ මාසය සාමකාමී සහ සාර්ථක මාසයක්. රැකියාවේදී නව හඳුනා ගැනීම සහ අවස්ථා ලැබෙනවා. ඒ වගේම මුදල් පැත්තෙන් ආදායම ස්ථාවර වෙනවා. ආදර සම්බන්ධතා ශක්තිමත් වෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ට මේ මාසය වෙනස්කම් ගෙනෙන මාසයක්. රැකියාවේ නව පියවරක් ගැනීමට ඉඩ තියෙනවා. අනපේක්ෂිත මුදල් ලැබීමක් තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් අධික මහන්සියෙන් වැළකින්න කියලා තමයි පෙන්වුම් කරන්නේ. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට මේ මාසය ශක්තිමත් සහ ක්‍රියාශීලී මාසයක්. රැකියාව පැත්තෙන් බැලුවොත් නව ව්‍යාපෘති ආරම්භ කරන්න හොඳ කාලයක්. මුදල් අතින් ලාභදායී අවස්ථා ලැබෙනවා. සතුටුදායක සිදුවීම් ආදරයේදී ලැබෙනවා. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට මේ මාසයේ ඉවසීමෙන් වැඩ කළ යුතු මාසයක්. රැකියාව සම්බන්ධයෙන් ප්‍රමාද සහ බදා ඇති වෙන්න පුළුවන්. මුදල් වියදම් පාලනය කරගන්න. පෞල් ජීවිතය අවබෝධයෙන් කටයුතු කරන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ට මේ මාසයේ අලුත් අවස්ථා ගෙනෙන මාසයක්. රැකියාව සම්බන්ධයෙන් අලුත් සම්බන්ධතා ඔබට වාසිදායක වෙනවා. ආදායම වැඩි වෙන්න පුළුවන්. ආදරයේදී සම්බන්ධතා ප්‍රීතිමත් වෙනවා. මීන ලග්නය. මීන ලග්න හිමියන්ට මේ මාසය වාසනාවන්ත සහ සුබදායක මාසයක්. රැකියාව අතින් ඔයාගේ උත්සාහයට ප්‍රතිඵල ලැබෙනවා. අලුත් ආදායම් මාර්ගය ලැබෙනවා. ආදරයේදී සතුට සහ සාමය වැඩි වෙනවා. සෞඛ්‍ය පැත්තෙන් ශරීර සෞඛ්‍ය ගැන අවධානයෙන් ඉන්න.
ඉතින් ඔයාගේ ලග්නය කමෙන්ට් එකක් දාන් යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න. තවත් මේ වගේ ජ්‍යොතිෂ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. ස්තුතියි.